දැන් අප සමග ඉන්නවා උඩරට නර්තන කලාව පිළිබඳ ගෞරව උපාධියේ රන් පදකම් ලාභී චන්දිමාල් සෙනවිරත්න. මුලින්ම අපේ සුබ පැතු. ගොඩක් ස්තුතියි. අපට කියන්නකෝ සිවා සරසවිය ගැනත්. එයින් පටන් ගත්ත ඔබගේ ගමන ගැන. ඇත්තටම අපේ උපාධිය ආරම්භ වෙලා තියෙන සුවිශේෂී අරමුණක් පෙරදරි කරගෙන ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර සංස්කෘතියට අදාළව සාම්ප්‍රදායික නර්තනය සංරක්ෂණය කරන්න තමයි අපගේ සරසවිය උඩරට නර්තන පීඨය මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මේක දළදා මාලිගාවේ උසස් අධ්‍යාපන ආයතනය වගේම මේ වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියලත් ආයතනයක් විදිහට තියෙනවා. ඒකටම ගත්තහම මගේ උපාධිය මම සාර්ථක කරගන්න එනකොට ඇත්තට මේක මට ලොකු හීනයක් වෙලා තිබ්බේ. දළදා මාලිගාවේ මට ලැබුණ ශිෂ්‍යත්වයකට අනුව තමයි මම මගේ උපාධිය හදාරන්නේ. ඉතින් මම හරිම තැනට ආව කියන එක මට දැන් හිතෙනවා. මොකද මේක ලංකාවේ වගේම ලෝකේ පිළිගත්ත උපාධියක් වගේම මාගේ කැපවීම අනුව මට හොඳ අරමුණක් ඇතුව මට ඒ ගමන එන්න පුළුවන් වුණා. මම ඒ ගමන ආවා කියලා මට විශ්වාසයි. හොඳයි චන්දිමාල් අපට දැන් කියන්නකෝ. ඔබ මේ පාඨමාලාවේදී හදාරපු විෂයන් ගැනත් ඒවා ඔබගේ නර්තන ගමනට කොයි ආකාරයෙන්ද බලපෑවේ කියලා? ඇත්තටම ගත්තහම මම හදාරපු උපාධිය තියෙන්නේ උඩරට නර්තනය පිළිබඳ ගෞරව උපාධියක් විදිහටම. නමුත් එයින් එහාට ගිහින් මම පහත් රට නර්තන සම්ප්‍රදාය, සබරගමු නර්තන සම්ප්‍රදාය, විදේශීය නර්තන ගත්තාම භාරත සම්ප්‍රදාය, කතක් සම්ප්‍රදාය, ඊට අමතරව සාම්ප්‍රදායික උඩරට නර්තන බලිශාන්ති කර්මයේ, පන්තේරු නර්තනය, උඩැක්කි නර්තනය වගේම නූතන නර්තනයේ වේදිකාවකට අපි ගෙන යනකොට අපිට වැදගත් වෙන්නා වූ වේදිකා නිර්මාණකරණය, ඉවෙන්ට් මැනේජ්මන්ට් වගේ විෂයන් වලට අමතරව අපේ උපාධිය දැන් UGC මට්ටමත් එක්ක ජාත්‍යන්තරයේ වගේම ලංකාවෙත් හොඳ පිළිගැනීමක් තියෙන හින්දා අපිට අපේ විශ්වවිද්‍යාලය තුලින් හම්බෙනවා ටීචින් මෙතඩ්ස්, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම විද්‍යාව පිළිබඳව ලොකු පන්නරයක් ලැබෙනවා. ඒ තුලින් අපගේ නිර්මාණකරණය සහ අපේ ඇතුළේ හැංගිලා තියෙන කුසලතාවයන් එලි දක්වලා සමාජයට වැඩක් කරන්නේ කොහොමද කියන වපසරිය අවුරුදු 4 පුරාම මේ උපාධිය තුලින් මට ලැබුණා. චන්දිමාල් ඔබ දැනටමත් ජාතික තරුණ සේවා සභාවේ බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයේ නර්තන උපදේශකවරයෙක් ලෙස කටයුතු කරනවා කියලා අපට දැනගන්න ලැබුණා. චන්දිමාල් මොකක්ද ඔබගේ අනාගත අපේක්ෂා අරමුණු මොනවද? ඔව් ඇත්තට මම දැන් නර්තන උපදේශක වශයෙන් කටයුතු කරාට මට එතනින් එහා ගියපු ලොකු දැක්මක් තියෙනවා සහ මට අධ්‍යාපනයෙන් තව ඉහළට යන්න ඕනේ. මම ඒ නිසාම මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධියට අයදුම් කරලා තියෙනවා. ඒකට මට කවදා හරි ඕනේ ලංකාවේ මහාචාර්යවරයෙක් කියන තනතුර දක්වා එන්න මට අධ්‍යාපනඥයෙක් විදිහට ලංකාවේ වගේම ලෝකයේ පිළිගත් පුද්ගලයෙක් වෙන්න මගේ අරමුණක් තියෙනවා. ඒ වගේම මම මේ උපාධියට කරපු පරේක්ෂණ නිබන්ධනයේ මට පොතක් විදිහට මම එලි දක්වන්න ලබන වසර යොදාගෙන තියෙනවා. ඒකම මම ඉස්සරහට කැමති ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නර්තන කලාව න්‍යායාත්මක වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් ඉගැන්වීම් කටයුතු වල නිරත වෙන්න. හොඳයි චන්දිමාල්, ඔබගේ අනාගත සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ පතනවා.